මෝර්නින් ඕගොල්ලෝ මට කොහොම බැන්නත් කළත් මම පරණ විදියට වීඩියෝස් ගින්නේ නැහැ. මම කොට කලිසම් අඳින්නේ නැහැ. ඒතකොට එක්සර්සයිස් කරන්නේ නැහැ. ඒක හින්දා ඕගොල්ලෝ මට කොහොම බැනලා මාව අවුස්සන්න හැදුවත් මං ආයේ ඒ වගේ හැසිරෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා ඕගොල්ලෝ හැමදාම එකම කියන්න එපා. හරිද? ඉතින් මම දැන් හැදිලානේ ඉන්නේ. හැදිලා ඉද්දිත් බලන්න ගෙරිද්දා. හැදිලා ඉද්දිත් ඕගොල්ලෝ මාව අර හිටපු දිලේකම කරන්න හදන්න එපා. ඒක වෙන්නේ නැහැ. තේරුණාද? හිටපු දිලේක වෙන්නේ නැහැ. ඉතින් මට මගේ පාඩු ඉන්න දෙන්න ඕගොල්ලෝ නිකන්. කියනවා මෙයා හැදෙන්නේ නැහැලු, මෙයා අරකලු මේකලු. එහෙම කිය බයිනවා. හරිද? ඉතින් ඒ හින්දා මට මගේ පාඩු ඉන්න දෙන්න ඕගොල්ලෝ. අපේ ඇත්තට ලංකාවේ මිනිස්සුගේ විදියක් තමයි මිනිස්සෙක් හොඳට ඉද්දි හරි, මිනිස්සෙක් හැදිලා ඉද්දි හරි ඒ මනුස්සයාට පාඩු ඉන්න දෙන්නේ නැහැ. ඒ මනුස්සයා කොයි වෙලාවෙ කකුලෙන් ඇද ඔයා මේකයි, ඔයා ඉස්සර මෙහෙම චරිතයක්, ඔයා ඉස්සර අරම තෙරමුණුගෙන, ඔයා කොහොමද මෙව වෙන්නේ? ඔන්න ඕක තමයි අපේ ලංකාවේ මිනිස්සු කියන්න දන්නේ. තේරුණාද? ඒ ලංකාවේ මිනිස්සුන්ගේ හැටි මනුස්සෙක් හොඳට කොහොමත් ගෑනුන්ට ගෑනු ගොඩක් කීසියයි. හරිද? පිරිමිත් එහෙමයි. ඒ ලංකාවේ මිනිසුන්ගේ හැටි අපිට ඒක නවත්තන්න බෑ. ඒ සමහරක් මිනිසුන්ට දේවල් නැහැ. එතකොට තමයි සමහරක් තියෙන අයත් කීරිස. ඉතින් අපිට ඒක නවත්තන්න බෑ. ඒක ඒගොල්ලෝ කරාපු විදිය. ඉතින් මේක අපි ගෙනාපු විදිය, ඒක ඒගොල්ලෝ ගෙනාපු විදිය. ඉතින් මන් දන්නේ කොහොම හරි මන් දන්නේ මෙච්චරයි. කොහොම හරි මිනිස්සු කියන අය ඊරිසියයි. තේරුණාද? ඉතින් තව කෙනෙක් හැදෙනවද? තව කෙනෙක් හොඳුනත් කරන්නේ පරණ වැඩ ටික එක්කෝ දැන් පේජ් කාර්යෝ ටික කරන එකම වැඩේ තමයි මේ වෙලාවෙන් අවස්ථාව ප්‍රයෝජනන මගේ වීඩියෝස් දානවා. නිකන් මම දානවා වගේ. හරිද? ඒතකොට මිනිස්සු දානවා මම දකින්න මේ account එක මෙයාගේ වෙන්නේ නැති මේ account එක. අනේ නෑ මගේ කිසිම account එකක් නෙමෙයි. මට එහෙම අලුත් account හදන්න අවස්ථාවක් නැහැ. මට මගේ account එකම තියෙනවනේ. මට එහෙම හදන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ ඉතින් ඔය මගෙන් හම්බ කරගන්න යන සෙට් එකක් ඉන්නේ. මගේ වීඩියෝස් දාලා අලුත් account හදාගන්න. ඒව මගේ නෙමෙයි. හරිද? එතකොට ඉතින් මේ මට ඉතින් උන්ට කියන්න දෙයක් නෑ ඇත්තටම. ඒක මම වෙනම වීඩියෝ එකකින් ගෙන්නම්කෝ. ඒක සම්බන්ධයෙන් මං කියන්නේ මිනිස්සෙක් හැදුනම ඒ මිනිසට හැදිලා ඒ මිනිසට පාඩු ඉන්න දෙන්න. නැත්නම් පරණ සතා එළියට ගන්න හදන්න එපා.